ඔන්න තවත් දවසක් උදා වුණා. අපේ ගමරාල බතල කන්න හරිම ආසයි. ඒ හින්දම ගමරාලට ලස්සන බතල හේනක් තිබුණා. අද උදේම බතල ටිකක් කන්න තිබ්බනම් හොඳයි. යන්න ඕන හේනට. බතල ටිකක් කාරගෙන එන්න. ඔව්. කාලෙත් හරි නිසා යහමට බතල එරිලා ඇති. අද නම් බඩ පැලෙන්න බතල කන්න ඕනේ. අනේ අපේ හාමිනේ මෙන්න මේ බතල ටික තම්බලා ගත්තනම් අද උදේට කන්න. එහෙමයි ගමරාලේ, මං බතල ටික තම්බලා ගන්නම්කො එහෙනම්. ඔන්න ඉතින් ගමහාමිනේ බතල ටික තම්බලා ගත්තා. අනේ හාමිනේ බතල ගෝණිය මෙච්චරද තිබුණේ? තම්බලා මුට්ටිය බානකොට ඔච්චර තමයි ගමරාලේ ඉතුරු වුණේ. ඔන්න ඉතින් ගමහාමිනේ එහෙම කියලා දෙන්න එක්ක බතල ටික කන්න පටන් ගත්තා. ගමරාල දන්නේ නැති වුණාට ගමහාමිනෙත් බතල කන්න හරිම පෙරේතයි. කොහොම හරි ඔන්න දෙන්නත් එක්ක බතල මුට්ටිය ඉවර වෙනකම්ම කෑවා. ඔන්න ඉතින් පහුවදත් උදේම නැගිටපු ගමරාල සුපුරුදු විදිහට බතල ටිකක් හාරගෙන එන්න හේනට යනවා. හැමදාම උදේට බතල මාරුලක් අරන් ගියාට මොකද? තම්බලා ඉවර වෙනකොට මුට්ටියේ තියෙන්නේ බොහොම පොඩ්ඩයි. මොකක් හරි ගමහාමිනේගේ හොරයක් තියෙනවා. අල්ලගන්නම්කො මම බලන්න මොකක්ද මේ හොරේ කියලා. හාමිනේ ඔන්න අද නම් බතල ටිකක් වැඩිපුරත් එක්ක අන්න ආවා. ඕක තම්බලා ගත්තනම් මෙහාට. හොඳයි ගමරාලේ, මං එහෙනම් මේ ටික තම්බලා ගන්නම්කො කන්න. ගමරාල මේ හොරේ අල්ලන්න කියලා මුට්ටියේ අඩියේ තෙල් ටිකක් ගෑවා. බතල සුවඳක් නම් එනවා. මෙලහට දැන් බතල තැම්බිලා ඇති. වෙනද වගේම ගමහාමිනේ බතල මුට්ටිය ගෙනල්ලා හැලුවා. හැබැයි බතල මුට්ටිය අඩිය මුකුත් ඉතුරු වුණේ නැහැ. අද නම් යහමින් බතල තියෙන පාටයි. ඉතින් ඔන්න ගමරාලටත් හරිම පුදුමයි. ගමහාමිනේට අද නම් බතල ඉතුරු වුණේ නැහැ. හැබැයි ගමහාමිනෙත් මේකට උපායක් කල්පනා කරා. මේ ගමරාලේ ඔහේගේ අම්මට මොකද උනේ? මං අහන්නමයි හිටියේ. දවසක් ඔන්න අම්මා දර කපාගෙන ඉන්නම් කියලා කැලේට ගියා. කැලේට ගිහිල්ලා හොඳයි ඉතින් දරත් කපාගෙන මගදී එනකොට නායක දෂ්ට කරලා සිහි නැතුව වැටිලා හිටියා. මොකයි වුනේ? මේ ආමිනේ ඔහේ මේ මගේ කතාව අහගෙන දෝ ඉන්නේ. ඔව් ගමරාලේ, ඉතින් අනේ ඉතින් අපි උන්දට දන්න කියන හැම වෙදකමක්ම කරා. අවසානට ඉතින් උන්දා අපිව දාලා ගියා. මගේ කතාව අහගෙන ඉන්න ගමන් ආමිනේ බතල ටික සේරම ගිලිනවා නේද? කරන්නම්කො මම හොඳ වැඩක්. මේ ආමිනේ හැබැයිට ඔහෙලගේ අප්පච්චි මලේ කොහොමද කියනවාකෝ මට. ඒක ගමරාලේ හොඳ ගහකින් වැටලා මලානුවේ. ගමහාමිනේ එහෙම කෙටියෙන්ම අප්පච්චි මලේ කොහොමද කියලා අවසානට තිබ්බ බතලාල ගෙඩියත් කාලා දැම්මා. ගමරාල විතරයි බතර කන්න මනාප.